සුබ දවසක් හැමෝටම. අද මම ඔයාලව එක්කන් යන්නේ හරිම සුවිශේෂී තැනකට. ඒ වගේම හාස්කම් පිරුණු තැනකට. මේ පිම්බිමට ඇවිත් ඉල්ලපු දෙයක් නොලැබී හිටපු කෙනෙක් නම් නැතුව ඇති. ඒ තරමටම හාස්කම් තියෙන තැනක්. අපි යම් බලන්න මේ තැන කොහෙද කියලා. මේ තැන ඉතින් හරියටම තැන කියනවා නම් මේ තමයි මිනුවන්ගොඩ ගලේ දේවාලය. මේ ගලේ දේවාලයට හරිම සුවිශේෂී කියලා මම කිව්වේ මේ දේවාලයේ කිසිම කපු මහත්තයෙක් නැහැ. ඒ වගේම දවස් 7ෙම පැය 24ම මේ දේවාලය ඇරලා තමා තියෙන්නේ. අපි දැන් යන් දේවාලය බලන්න. මම දැන් ඉන්නේ ගලේ දේවාලය ඇතුලේ. ඉතින් ඔයාලට පේනවා ඇති අර ඈතින් පේන පිළිරුව. මේ ඒ තමයි ගම්බාර අප්පච්චිගේ පිළිරුව තමයි ඔයාලට ඒ ඈතින් පේන්නේ. අපි තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා බලමු ගලේ දේවාලය කොහොමද කියලා. ඉතින් මේ තැනට එනවා නම් ඔයාලට ඈතින් ඉඳන් එන කෙනෙක් වුණත් මිනුවන්ගොඩට ඇවිල්ලා මිනුවන්ගොඩ ඉඳලා කිලෝමීටර් 2කමාරක් වගේ තමයි තියෙන්නේ දේවාලයට එන්න. ඉතින් ඔයාලට මිනුවන්ගොඩට ඇවිල්ලා පික්මියක් වගේ දාන් එනවා නම් රුපියල් 250ක් වගේ මුදලක් තමයි යන්නේ. හරි, මේ පේනවනේ ඔයාලට කොච්චර පඳුරු ගැට ගහලා තියෙනවද කියලා. ඔයාලට තව දෙයක් පැහැදිලිව කියන්න ඕනේ. මේ දේවාලයේ කිසිම කපු මහත්තයෙක් ඔයාලට දැක ගන්න නැහැ. ඒ වගේම කිසිම කපු මහත්තයෙක් මෙතන නැහැ. ඇත්තටම අපේ දේ අපි බාර වෙන දේ අපිම තමයි ඒ බාරය වෙන්න ඕනේ. ඔයාලට ඉතින් මෙතන හැමදේම පිළිවෙලට බෝඩ් වල පැහැදිලිව සටහන් කරලා තියෙනවා. ඒ ගාථා එහෙම කොහොමද කියන්න ඕන කියලා. ඉතින් අපිට ඇවිල්ලා අපේ හිතේ තියෙන දේ දෙවියන්ට කියලා අපිට ඉතින් මේ බාර වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට එහා පැත්තේ තව තියෙනවා ඒ බාර වෙලා බාර ඉෂ්ට වුණ කට්ටිය එතන මේ යාලා බාර වෙච්ච ඒවා නිදාස් කරනවා. හැම වෙලාවෙම ඉතින් දන්සල් ඒ බාර වෙච්ච කට්ටිය බාර ඔප්පු කරන ඔයාලට බලා ගන්න පුළුවන්. එහා පැත්තේ පේනවනේ ඔයාලට ඉතින් කොච්චර සෙනඟක් ඉන්නවද කියලා. අනික බදාදා සෙන්සුරාදා වගේ දවස්වලට මෙතෙන් එන්න බැරි තරම් ඒ තරම් සෙනඟක් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. අද ඉතින් මම ආවේ හවස් වරුවක, ඒ කියන්නේ 3ට විතර. ඒකින්ද තමයි මේ කට්ටිය ටිකක් අඩු. බදාදා සෙනසුරාදා කියන්නේ මෙතෙන් එන්න බැරි තරම් සෙනඟක් ඉන්න තැනක්. ඉතින් මම මේ ඔයාලට කිව්වා වගේ මේ ඔයාලට පේන්නේ ගම්බාර අප්පච්චිට වඳින දේවගන් කන්නලව්ව. ඔයාලට ඉතින් මෙතන බාරයක් වෙන්න ඉතින් ඔයාලගේ හිතේ තියෙන ප්‍රශ්න දෙවියන්ට කියලා ඔයාලට ඉතින් මේ වගේ බාරයක් වෙන්න පුළුවන්. මම හිතන්නේ මෙතෙන්ට ආපු කෙනෙක් ඇවිල්ලා බාරයක් වෙච්ච කෙනෙක්ට ඒ දේ නොලැබුණු කෙනෙක් නැතුව ඇති. ඒ තරම් හාස්කම් තියෙන දේවාලයක්. සමහර විට මේ වීඩියෝ එක බලන ඔයත් මෙතෙන්ට ඇවිල්ලා බාරයක් වෙලා ඒ බාරේ ඔප්පු කරපු කෙනෙක් වෙන්න පුළුවන්. ඒවා බාර වෙච්ච එක මේ හරි ගිහිල්ලා. ඉතින් එහෙම කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. එතකොට අනිත් අයටත් දැනගන්න පුළුවන් මේ කොහොමද ගලේ දේවාලය කියලා. ඉතින් ඔයාලගේ අත්දැකීමත් අනිවාර්යෙන් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. මේ දේවාලය සම්පූර්ණම පාලනය වෙන්නේ සමිතියක් මැදින්. ඒ කියන්නේ සිදුහස් සමිතිය මගින් තමයි මේ දේවාලයේ හැමදේම පාලන කටයුතු සිදු වෙන්නේ. ඔයාලට ඉතින් ඕනම දෙයක් ඒ සිදුහස් සමිතියේ ඉන්න සමාජික මහත්තයෙක්ගෙන් හම්බෙලා ඔයාලට ඕනම දෙයක් දැනගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මෙතෙන් ආපු කට්ටිය පළතුරු වට්ටි පූජන. ඉතින් පළතුරු වට්ටියට කියලා සල්ලි තියන්න ඒ වගේ කිසිම දෙයක් නැහැ වෙන දේවල් වගේ. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න.